කැලණිය විශ්වවිද්‍යාලීය දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත සර් අද උදෑසන සිදු වූ හදිසි අනතුරකින් දිවිගමන නිමා කළේය. සමාජ මාධ්‍ය කළඹපු මේ සිද්ධිය පිළිබඳව ඔහුට ආදරය කරපු බොහෝ දෙනා අදහස් පළ කර තිබුණේ මේ අයුරින්ය. ගයන්ත සර් උදේ පාන්දර මේ වගේ ආරංචියක් අහන්නේ කොහොමද? ජීවිතේ කොයිතරම්නම් බලාපොරොත්තු තියෙන්නේ නැතිද? ඊයේ සර් යාපනයේ ගිහින් දාපු ෆොටෝ බැලුවේ කොච්චර සතුටින්ද? පුංචි දරු පැටව තුන්දෙනා කොයිතරම් සුන්දරද? ප්‍රශ්න කෝටියක් හිතේ තියෙනවා සර්. ක්‍රියානතුරකින් මේ තරම් විනාශයක්. සුබ ගමන් සර්. මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේදී අපට අසාමාන්‍ය මනෝවිද්‍යාව විෂය ඉගැන්වුවේ අපේ සර්. පොදුම නිහතමානී මනුසත් ගුණදම් පිරුණු දක්ෂ ආචාර්යවරයෙක්. ගිය ඉරිදා අන්තිමට අපි විභාගෙට ලිව්වේ සර්ගේ ප්‍රශ්න පත්‍රය. මේ සිදුවීම තාමත් හීනයක් වගේ. ගොඩක් හොඳ මිනිස්සුන්ට ඉක්මනින්ම යන්න වෙන එක පුදුමයක්. ගෙදර අපතයා වගේ හිටපු මාව කැලණියට ගෙන්නපු ආදරණීය මිනිස්සයා. උදේ පාන්දරම ඒ ඇහුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. හේනකින්වත් හිතුවේ නෑ. හැමදාම ප්‍රශ්න වලට උත්තර හොයන්න කියලා දීපු ඔයාම අද මොලේ හරහා ලොකු පාරක් ගහලා යන්නේයි කියලා. දැන් ආයේ එන්න බෑනේ. ගිය තැනකින් සතුටින් ඉන්න. හැමදාම කියපු නිවීම හොයාගෙන. සුබ ගමන් සර්. ගයන්ත සර් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානියාය. පවුලේ සමාජිකයන් සමග යාපනයේ සංචාරයකට පිටත් වී නැවත පැමිණෙන විට මීරිගම ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් මේ හදිසි අභාවය සිදුව තිබේ. අනේ සර්, ඇයි මෙච්චර ඉක්මනට ගියේ? තව කොච්චර දේවල් කරන්න තිබුණද? සර්ගෙන් ඉගෙන ගන්න තව කොච්චර අය බලාගෙන හිටියද? අනේ දරුවෝ දෙන්න. කොහොම වුණත් ජීවිතේ කියන්නේම අනිත්‍ය දෙයක්. ඔබම කියලා, ඔබම කියා. මට තාමත් හිතාගන්න බෑ සර්. ගුණේන්ද්‍ර ගයන්ත සර්ට ආදරය කරන බොහෝ දෙනා අතරින් කෙනෙකු කියා තිබුණේ මේ වගේ දෙයක් ය. ඉතින් එහෙමයි කියා කිසිවිට ගොළු නොවී යුතුයි මොනාවත්. ඇත්ත මේකයි කැලණි කන්දේදී හමුවන්න ඕන හිනාවක්.